තමයි අපි අද කතා කරන්නේ සද්ධර්ම රත්නාවලී කතුවරයා තමන්ගේ සද්ධර්ම රත්නාවලී කතුවරයා තමන්ගේ කෘතිය සාර්ථක කරගන්න තමන්ගේ කෘතිය අන්තර්ගත කරන කතාවස්තු සාර්ථක කරගන්න විශේෂයෙන්ම ඒ සාර්ථක කර ගැනීම තුළ පාඨකයාට ශ්‍රාවකයාට දීපු රචනා ශෛලිය අපි තේරෙන භාෂාවෙන් කතා කරොත් මේකේ තියෙන වාක්‍ය රීතිය නැත්නම් භාෂා ශෛලිය මොන වගේ එකක්ද කියලා තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපි මේකේ අරමුණ ගත්තොත් මේ ග්‍රන්ථය රචනා කිරීමේ ප්‍රධානම අරමුණ තමයි පාලි දන්නේ නැති මිනිස්සුන්ට හෙළුබසින් ඒ පාලිය ලියලා දෙන එක. එතකොට පුතේ අද මේ වියත් කතුවරුන් වෙන්න පුළුවන් මේ වර්තමානයේ උගතුන් වෙන්න පුළුවන් කොයි විදියට හිටියත් මේක ගොඩක් වෙලාවට රචනා කරේම මේ භාෂාව ගැන දන්නේ නැති හසල දැනුමක් නැති මිනිස්සුන්ට. එතකොට එවැනි මිනිස්සුන්ට මේක රචනා කළ උන්වහන්සේ බලාපොරොත්තු වුණේ ඒ මිනිස්සුන්ට ධර්මයේ තියෙන හරවත්භාවය අර අකුසල කුසලයේ කියන කාරණා දෙකේ තියෙන විෂමතාවය පෙන්වලා දෙන්න. හරි. එතකොට අපි උදාහරණ කතාවක් විදිහට මට්ට කුණ්ඩලී කතාවට මේ රචනා ශෛලිය උන්වහන්සේ මොන විදියටද තෝරගත්තේ? මොන වගේ ක්‍රමවේදයක් යටතේද උන්වහන්සේ මේ මට්ට කුණ්ඩලී කතාවස්තුව රචනා කරේ? දැන් උදාහරණයක් විදියට ගත්තට පස්සේ අදින්න පුබ්බකගේ ස්වභාවය. හරි? දැන් අපි දන්නවා අදින්න පුබ්බක කියලා කියන්නේ මහාම මහ ලෝභය. හරි? අපි ඔය නිකම් විවාහාරික භාෂාවෙන් කිව්වොත් එම කුණු ලෝභය. හරි? කුණු ලෝභයක් කියලානේ කියන්නේ. එතකොට එවැනි ලෝභී පුද්ගලයෙක් කොහොමද ධර්මසේන හාමුදුරුවෝ දක්වපු විදිය හරිම ලස්සනට දක්වලා තියෙනවානේ. ඒකේ කියනවා ගෙන් බනාසා මසුරුසිත තුනීවන තෙක් තනාග ගලා තෙල් බිඳුවක් විතරක්වත් අනුන්ට නොදුන් විරෝය. එසේ හේයින් අදින්න පුබ්බක යන නම අර්ථාන්විත නමය. හරිම උපහාසාත්මක විදියට තමන්ගේ රචනා ශෛලිය උන්වහන්සේ යොදාගත් අවස්ථාව. මේ දැන් මෙයා කුණු ලෝභයෙක්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක් එකට ජීවත් වෙන කෙනෙක් හරියකට කන්න බොන්න නැති වුණාට පස්සේ හරි තමන් හම්බ කරනවා හැබැයි හරියකට කන්න බොන්නෙත් නැහැ. අඳින්න පළඳින්නෙත් නැහැ. ගමනක් බිමනක් යන්නෙත් නැහැ. හැබැයි හොඳට සල්ලිත් තියෙනවා හම්බ කරලත් ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට අපි කියන්නේ කුණු ලෝභය කියලානේ. ඒක තමයි අපි උපහාසාත්මක විදියට නම් කරන විදිය. ඊට පස්සේ තව කියන අපි කැලණි හිඟන්න කියන එක එක විදිහට හඳුන්වන්න ඕනේ පුතේ. එතකොට දැන් මෙතන උපහාසාත්මක විදියට උන්වහන්සේ සාහිත්‍යයෙන්ම හඳුන්වුවේ තනාග ගලා තෙල් බිඳුවක් විතරක්වත් අනුන්ට නොදුන් විරෝය. දැන් මේ තනකොළ දැන් සාමාන්‍යයෙන් කියන්නේ අපි තනකොළයක අග ගෑවිච්ච තෙල් බිඳුවක්වත් මිනිස්සෙකුට දුන්නේ නැහැ. හරි? තනාග ගෑවිච්ච තෙල් බිඳුවක් විතරක්වත් අනුන්ට නොදුන් විරෝය. අර තනාග ගෑවිච්ච තනකොළ අග ගෑවිච්ච තෙල් බිඳුවක්වත් කාටවත් දුන්නේ නැහැ. හරි? අන්න ඒක නිසා අන්න ඒ වගේ ස්වරූපයක් පෙන්නපු නිසා තමයි මෙයාට අදින්න පුබ්බක් කියලා කියන්නේ. හරි? ඒක හරියම උපහාසාත්මක විදිහට උන්වහන්සේ දක්වුවා. ඊළඟට බලන්න මට්ට කුණ්ඩලී ගත්තට පස්සේ මට්ට කුණ්ඩලී කියලා කියන්නේ පුතේ පුංචි කාලේ ඉඳලම ලෙඩ වෙලා හිටපු රෝගී වෙච්ච ළමයෙක්. හරි? ඒ ළමයට තමන්ගේ ජීවිතේ හරියට විඳින්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒකට හේතුව මොකද්ද? පුංචි කාලෙම මෙයා අසනීප වුණා. අසනීපෙට හරියට බෙහෙත් කරෙත් නැහැ. හරි? දැන් ඔය වෛද්‍යවරුන් ගාවට ගියානේ. දැන් වෛද්‍යවරුන් ගාවට යන්න කලින් මෙයා කල්පනා කරපු දේ තමයි පිළියමට වෙදවරුන් ගෙනා කල වෙදකම නිමනතෙක් බතුත් දුන මැනව. මංකුලිත් දුන මැනව. කෙලවර මිලත් දුන මැනව. දැන් බලන්න හිතපු හැටි. මම වෛද්‍යවරයෙක් මගේ පුතාට බෙහෙත් කරන්න ගෙනාවොතින් හදිසිය හරි ගෙනාවොතින් එයාට වෙදකම් කරන දවස් ටික පුරාවටම කෑමට බීමට ආහාර ටික දෙන්න වෙනවා. ඒ කාල සීමාවට ගැලපෙන පරිදි මිලකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙනකොට ලොකු මුදලකුත් වියදම් වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙදකම ඉවර වුණාට පස්සෙත් එයාට ඒකට හරියන මිලක් ගෙවන්න ඕන. ඒක නිසා දැන් බලන්න පුතේ හරිම පුංචි ප්‍රමාණික මුදලක් මෙයාගේ අතින් යන්නේ. මොකද මේ අදින්න පුබ්බක් කියලා කියන්නේ හරිම ලොකුවටම සල්ලි තිබිච්ච සිනානම් කෙනෙක්. හැබැයි
මෙයාට තිබුණු ලෝභිකමේ තියෙන ප්‍රමාණත්වය තමයි එහෙම කරෝතින් ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන් තමන් ගාව තියෙන වස්තුව නැති වෙන්න පුළුවන් කියලා හිතුවා. හරි. ඒකනේ මම මුලින්ම කිව්වේ තමන්ගේ අවශ්‍යතාවයටවත් වියදම් කරන්නේ නැති මිනිස්සු අපි හඳුන්වන්නේ ලෝභී කුණු ලෝභය කියලානේ හඳුන්වන්නේ. හරි. එතකොට ධර්මසේන හාමුදුරුවෝ එක පැත්තකින් මේ විදියට හඳුන්වන එක උපහාසාත්මක විදියට මසුරු සිටානන්ව හඳුන්වපු එකත් සාධාරණයි එක පැත්තකින්. එතකොට අදින්න පුබ්බකගේ චරිතය එතනත් එයා උපහාසාත්මක විදියට ඉදිරිපත් කරපු අවස්ථාවක්. හරි. ඊළඟට බලන්න කුණ්ඩලාභරණය හදන කුණ්ඩලාභරණය කරන අවස්ථාවේදී දැන් මේ ඉස්සර තිබුණු සම්ප්‍රදායක් නේ පුතේ මේ කුණ්ඩලාභරණ දාන එක. ඒතර කුණ්ඩලාභරණ දාන එක ඉස්සර තිබුණු සම්ප්‍රදායක් නිසා මෙයාටත් මේක කරන්න කාල සීමාවක් ආවා. ඉතින් තමන්ගේ දරුවට කුණ්ඩලාභරණයක් දාන්න අවස්ථාව ආවට පස්සේ අදින්න පුබ්බක හිතුවේ මෙයාට කුණ්ඩලාභරණයක් දාන්න ලොකු මුදලක් මට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒකනේ කියන්නේ අර කුරන්ට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත නිමවන තෙක් උන්ට බතුත් දුන මැනව බතුත් දිය යුතුය මංකුලිත් දිය යුතුය එසේ කලට නැකත් වීසාල් වියදම් වෙයි නැමත කර්මාන්ත නිමන තෙක් දවස් උන්ට අබරණ කරවන්ට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත නිමනතෙක් බතුත් දිය යුතුය මංකුලිත් දිය යුතුය එසේ කලට නැකත් වීසාල් වියදම් වෙයි නැවත කර්මාන්ත නිමනතෙක් මිලත් දිය යුතුය. හරි. එතකොට එහෙම වෙනකොට ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. මෙයා මේ ආභරණ කරන එක ගැන නෙවෙයි හිතන්නේ මේක නිසා වියදම් වෙන ආකාරය මේක නිසා කොච්චර වියදම් වෙනවද කියලා. හරි. හරිම ලස්සනට මෙයා මේක ගලපලා තියෙනවා ධර්මසේන හාමුදුරුවෝ. හරිද? එතකොට මේ වගේ කාල සීමාවක වෙනද ව්‍යාපාරිකයෙක් නැත්තම් මේ අබරණ කරවන කෙනෙක් ගෙනාවොතින් මෙන්න මෙච්චරක් වියදම් වෙනවා. ඒක නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ හැම තැනකින්ම උන්වහන්සේ පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ අදින්න පුබ්බකගේ තියෙන සැබෑ ස්වરૂපය මොන වගේ එකක්ද කියලා. ඒක හරි ලස්සනට උන්වහන්සේ ගලපලා තියෙනවා. එතකොට පුතේ මෙතනින් එහාට ගත්තට පස්සේ මේ වෙදකමයි ඊට පස්සේ මේ අබරණ කරන කාර්යයයි මේ දෙකම කල්පනා කරන්නේ අදින්න පුබ්බක තනියෙන්ම කරනවනේ. හරි. අබරණ කරන එක මොකද්ද කරන්නේ? නිකන් රන් තැලි කෑල්ලක් අරගෙන රත්තරන් කෑල්ලකුත් නෙවෙයි තඹ කෑල්ලක් අරගෙන ඒ තඹ කෑල්ල කඩලා තලලා කුණ්ඩලාභරණේ වගේ හදලා එල්ලනවා. ඊට පස්සේ මට්ට කුණ්ඩලී කියලා නම වැටෙන්නේ මට සිලුටු ආභරණයක් දරපු නිසා මට්ට කුණ්ඩලී කියලා පුතාට නම් වැටෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි මේ වෙදකම කියන එක. වෙදකමේදී මෙයා අර විදියට කල්පනා කරලා පුතේ මෙයා කරන්නේ මොකද්ද? වෛද්‍යවරුන් ගාවට යනවා. වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා වෛද්‍යවරුන්ට කියනවා මෙන්න මෙහෙම පාණ්ඩු රෝගයේ හැදිච්ච ළමයෙකුට මොන වගේ ප්‍රතිකාරයක්ද කරන්න තියෙන්නේ. හරි. එහෙම අහලා ඉවර වෙලා පුතේ මොකද්ද කියන්නේ? එහෙම අහලා ඉවරුණාට පස්සේ මේ වෛද්‍යවරුන් තේරුම් ගන්නවා මෙයා මහා කුණු ලෝභෙක්. ඒක නිසා මෙයාට හරි වෙදකම කියන්න හොඳ නෑ. මෙයාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා මොකද්ද කරන්නේ? කිසියකට නැති පාණ්ඩු රෝගයට අදාළ නොවන බෙහෙත් වට්ටෝරුවක් කියනවා. ඒ බෙහෙත් වට්ටෝරුව මොකුත් දන්නේ නැති අදින්න පුබ්බක හොයාගෙන ගිහිල්ලා ඒ බෙහෙත් වට්ටෝරුව තමන්ගේ දරුවට දෙනවා. මෙන්න මේ ක්‍රියාව නිසා තමන්ගේ දරුවට බොහෝම අසාධ්‍ය වෙනවා. හරි. මේ ක්‍රියාව නිසා බොහෝම අසාධ්‍ය වෙනවා. මෙන්න මේ ක්‍රමවේදය මෙන්න මේ ක්‍රියාවන් ටික ධර්මසේන හාමුදුරුවෝ බොහෝම අපූර්වට උපහාසාත්මක විදියට උපමා රූපක ඔස්සේ විග්‍රහ කරලා තියෙනවා. ඒක හරිම ලස්සනයි පුතේ. හාමුදුරුවෝ කියනවා අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල හිරි අඳින්නාසේ. අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල හිරි අඳිනාසේ. ඊට පස්සේ අර වෛද්‍යවරුන් ගෙනල්ලා බෙහෙත් කරනවට වඩා තමන් බෙහෙත් කරන එක හොඳයි කියලා වෛද්‍යවරුන්ගෙන් අහගෙන ඇවිල්ලා බෙහෙත් කරපු එක ධර්මසේන හාමුදුරුවෝ කියනවා කලපිට වට වැස්සෙන් කලය තුලට ප්‍රයෝජන නැත්තාසේ. හරි. කිසිම වැඩකට නැති බෙහෙතක් නේ කරන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. තවත් කියනවා ඇස් නසන්නට දුන් බෙහෙත්සේ අර චක්කුපාල හාමුදුරුවන්ගේ නිදාන කතාවක් දාලා ධර්මසේන හාමුදුරුවෝ එතනත් සඳහන් කරනවා මෙයාට උපහාසාත්මක විදියට. ඊළඟට තවත් කියනවා නුගගස මහත්වත් නුගපලය කුඩා වන්නාසේ.
මෙන්න මේ වගේ හරිම උපහාසාත්මක විදිහට ධර්මසේන හාමුදුරුවෝ මට්ට කුණ්ඩලී කතාවේදී මේ අදින්න පුබ්බක ක්‍රියාව උපමා රූපක මගින් දක්වලා තියෙනවා. ඊළඟට බලන්න අදින්න පුබ්බක තමන්ගේ දරුවා මරණයටපත් වෙන්න මරණාසන්න වෙච්ච අවස්ථාවේදී හිතන දේ දැන් මේක මේ පුද්ගල චරිතානුබද්ධව ගන්නත් පුළුවන් මම මේ කියන කාරණා ටික. කියනවා තෙක් සම්පත් තබාගෙන හිඳ දුප්පතාසේ පිළියම් පමණකුත් නොකරවා නසාපීය. අනේ මේ මහා ලෝභී එකෙක් වනයි මා ලෝභී කොටත් සිතා ගනිති සිතා පුතු පිටත් කරවා ගෙම් පිටත පිළ පිට ලවා පීය. හරි මේ දැන් තමන්ම කියා ගන්න දේ බලන්නකො. මම දරුවා හදිස්සිය හරි ගේ ඇතුලේ මැරුණාට පස්සේ ගේ ඇතුළට මිනිස්සු දරුවගේ දේහය බලන්න આવොත් මේ ඇතුලේ තියෙන සම්පත් ටික දැකලා හිතන්න පුළුවන් මේ තරම් සම්පත් තියාගෙන ඉඳලා තමන්ගේ දරුවට රුපියලක්වත් වියදම් කරන්න නැතුව හිටපු මහා ලෝභයෙක් කියලා මට එක එක කතා කියන්න පුළුවන්. ඒක නිසා දැම්ම මේ දරුවව ගිහිල්ලා පිළිකන්නේ තියෙන මඩුවකින් හරි කොහෙන් හරි ස්තෝප්පුවකින් තියන්න ඕන. නැත්තම් මොකද්ද වෙන්නේ? තමන්ගේ ගෙදරට එන මිනිස්සු මේ සම්පත් දැකලා මට ලෝභයෙක් කියලා කියාවි. දැන් බලන්න මේ සිතුවිල්ලෙම තියෙනවා තමන් එහෙම දෙයක් කරා කියන එක. හැබැයි ආයක පිළිගන්න සූදානමක් නැහැ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයන් නිසා පුතේ මොකද්ද වෙන්නේ? අවසානයට තමන්ගේ දරුවා නැති වෙනවා. ඒ කියන්නේ මට්ට කුණ්ඩලී නැති වෙනවා. නැති වුණාට පස්සේ හරිම ලස්සනට භාෂාව හසුරුවපු තැනක් තමයි දිව්‍ය පුත්‍රයෙක් වෙලා මට්ට කුණ්ඩලී සොහනට එන අවස්ථාවේ. දැන් එතකොට මේ අදින්න පුබ්බක කියන තාත්තා පුතේ තමන්ගේ දරුවගේ දේහය සොහොන් පිට්ටනිය තියලා සොහොන් පිට්ටනිය දාලා ගෙදර එනවා. ඇවිල්ලා පුතේ දොරකොඩට කකුල් දෙක තියනකොට මෙයාට දැනන දේ තමයි ගෙදර මහා පාළුවක් දැනෙන්න පටන් ගන්නවා. හරිද? ගෙදර මහා පාළුවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් පාළුව දැනනකොටම මෙයා ගේ ඇතුළට එද්දි මෙයාට දැනන දේ තමයි ඇයි වෙනදා වගේ අද දරුවා කෑ ගහන්නේ නැත්තේ? වෙනද හැමදාම අදින්න පුබ්බක ගෙදරට එනකොට පුතේ හැමදාම මට්ට කුණ්ඩලී කාමරේ ඉඳන් කෑ ගහනවා. තාත්තේ මට අමාරුයි, අම්මේ මට අමාරුයි, මට ජීවත් වෙන්න තවත් බෑ නේ මොනවා හරි කියලා මෙයාගේ වේදනාවට මෙයා කෑ ගහනවා. ඉතින් හැමදාම මේ ශබ්දය ගෙදර දෝංකාර දුන්නා. හැබැයි අද මේ ශබ්දය ඇහෙන්නේ නැහැ. දැන් අදින්න පුබ්බකට අමතකයි තමන්ගේ දරුවා මැරුණා කියලා. දැන් සොහොන් පිට්ටනිය දාලා මේ එන ගම ආපු ගම. ඉතින් ඒක නිසා මේ දරුවගේ සද්දයක් නැති නිසා මෙයා ගිහිල්ලා බලනවා දොර රෙද්ද පොඩ්ඩට කරලා බලනවා තමන්ගේ දරුවා ඉන්නවද කියලා. ඇයි අද කෑ ගහන්නේ නැත්තේ කියලා. බලනකොට මුළු කාමරේම හිස්, දරුවා නැහැ. එතකොට තමයි මෙයාට මතක් වෙන්නේ අනේ මගේ දරුවා මැරුණා නේද කියලා. පසුතැවිල්ලටපත් වෙලා ඉක්මනින්ම තමන්ගේ බැමිණියටත් කියන්න නැතුව ඉක්මනින්ම පිටිපස්ස දොරෙන් මෙයා පිටත් වෙනවා සොහොන් පිට්ටනියට. සොහොන් පිට්ටනියට ගිහිල්ලා තමන්ගේ දරුවගේ දේහය දිහා බලාගෙන මෙයා ආයෙත් අඬන්න පටන් ගන්නවා. මෙයා ඔන්න දැන් තමයි පුතේ මේ තාත්තට තේරෙන්නේ දරුවගේ අගය. බලන්න මේ ලෝභකම කියන කාරණාව නිසා මිනිස්සුන්ට කොයිතරම් දේවල් නම් අමතක වෙනවද කියලා. කොයිතරම් දේවල් නම් අතපසු වෙනවද. මෙයාට වේදනාව දැනෙන්න පටන් ගත්තේ දරුවා මිය ගිහිල්ලා කියලා හරියාකාරව ඒකේ විඩාව දැන් ඒකේ පාළුව ඒකේ කාන්සිය ඒකේ වේදනාව දැනුණට පස්සේ. ඉතින් මේ සෝන් පිට්ටනියට ගිහිල්ලා දරුවගේ දේහය දිහා බලාගෙන මේ අඬන කාර්යය කවුද දකින්නේ? මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රය දකිනවා. මේ අවස්ථාව සද්ධර්ම රත්නාවලී කතුවරය හරිම ලස්සනට උපමාවකින් දක්වලා තියෙනවා. ඒ උපමාව තමයි දවාලු රෙදි කඩට ලෝභයෙන් හඬනාසේ හැඬුව. දැන් මේ තාත්තා අඬන එක දරුවට පේන නිකන් මගේ අර ඇඟ පුරාම ඔතල තියෙන මේ සුදු රෙද්දට. හරි මේ රෙදි කඩට ලෝභයෙන් අඬනවා වගේ. අනේ අපරාධේ මගේ රෙදි කඩ කියලා ලෝභයෙන් අඬනවා වගේ තමයි මෙතෙන්ට ඇවිල්ලා අඬන්නේ කියන එක තමයි මේ දරුවට පේන්නේ. බලන්න මේ උපහාසය. මොකද ජීවතුන් අතර ඉද්දි කරේම ලෝභකම්නේ පුතේ. එතකොට මරණයට පස්සේ මෙහෙම මෙයාගේ හැසිරීම කොහොමවත් පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් දරුවට පේන්නෙත් එහෙමයි. සද්ධර්ම රත්නාවලී කතුවරේ උපහාසාත්මක විදියට ඒ කාරණාව දැක්වෙත් එහෙමයි. ඊළඟට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දකිනවා තමන්ගේ තාත්තා අඬාඬ ඉන්නවා. මෙයා දිව්‍ය පුත්‍රයෙක් වගේ වෙස්වලාගෙන ඇවිල්ලා එහා පැත්තේ තාත්තා අඬනවට එහා පැත්තේ නම් මහා අයියෙන් අඬන්න පටන් ගත්තා. අඬනකොට තාත්තට තේරුණා තමන්ට වඩා හයියෙන් ඉස්සරහින් ඉන්න කෙනා අඬනවා කියලා. මේක දැක්කට පස්සේ මොකද්ද කරන්නේ? මේ අදින්න පුබ්බක එතනට ගිහිල්ලා අහනවා
ඔයා මොකටද මෙතෙන්ට ඇවිල්ලා අඬන්නේ? මම අඬන්නේ මගේ දරුවා නැති වෙච්ච දුකට. ඔයා මොකටද මෙතෙන්ට ඇවිල්ලා අඬන්නේ කියලා අහනවා. මෙතන හරිම සංවාදශීලී භාෂා භාවිතයක් පෙන්වුම් කළා. ඉතින් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඊළඟට මේ දරුවා කියන දේ තමයි, මේ පුතා කියන දේ තමයි, මාගේ රතමැදිරියෙක් ඇත. ඒතෙමේ ඝනරම් මුවාමය. ඊට නිසි වූ සක් සංගලක් නොලැබෙමි. ලදොත් ජීවත් වන්නාක් මුත් නොලදොත් ජීවිතය හරිමි. හරි? දැන් බලන්න කියපු කතාව. මට තියෙනවා මේ කරත්තයක් නැත්නම් රතමැදිරියක් තියෙනවා. ඒකේ රෝද ඝනරම් මුවාමය. නැත්නම් ඒකේ ඒ රතය ඝනරම් මුවාමය. ඊට නිසි වූ සක් සංගලක් නොලැබෙමි. ඒ රතයට ගැළපෙන රෝද දෙකක් හම්බුන්නේ නැහැ. ලදොත් ජීවත් වන්නාක් මුත් නොලදොත් ජීවිතය හරිමි. මට ඒක සක් සංගලක් රෝද දෙකක් ලැබුණොත් ඝනරම් මුවායට ඝනරම් රතයට හොඳ රෝද දෙකක් ඒහා වටිනාකමකින් යුක්ත රෝද දෙකක් ලැබුණොත් ජීවත් වෙනවා. හැබැයි නොලැබුණොත් මම ජීවිතය අතාරිනවා. දැන් බලන්න මෙයාගේ මේ කාරණා මොන වගේ එකක්ද කියලා. හරි? මේක කිව්වට පස්සේ හරි අපූර්ව උත්තරයක් තමයි පුතේ අදින්න පුබ්බක මෙතෙන්ද දෙන්නේ. ඒ තමයි තොප ඉල්වන සක්සංගල මාගේ සම්පත් බොහෝ ඇති බැවින් රත්තරණින් උනත් රිදියෙන් උනත් මුතුමැණික් ආදියෙන් උනත් තොප කියාලු තරමක කරවා දෙමි උවමනා තරමක් කියව. බලන්න දෙන උත්තරේ. හරි? ඔයා ඉල්ලන සක්සංගල මගේ සම්පත් බොහෝමයක් තියෙන නිසා මට ඔයා ඉල්ලන විදියට රත්තරණින් උනත් රිදියෙන් උනත් මුතුමැණික් ආදියෙන් උනත් ඔයා ඉල්ලන තරමට මට දෙන්න පුළුවන්. ඔයාට කැමති ප්‍රමාණයක් ඉල්ලන්න කියලා කිව්වා. ඊළඟට මොකද්ද කියන්නේ? මට ඔයාගේ රත්තරන් වලින්වත් රිදියෙන් උනත් මුතුමැණික් වලින්වත් වැඩක් නැහැ. මට ඕන මේ ලෝකේ තියෙනවා ඉරහඳ කියලා දෙකක්. අන්න ඒකෙන් එක රෝදයකට ඉරත් අනිත් රෝදයට හඳක් දෙන්න කියලා මෙයා ඉල්ලීමක් කරනවා. හරි? දැන් අපිට ප්‍රශ්නාර්ථයක් එනවා මේ මුලදී ලෝභකමින් හිටපු මිනිස්සයා තමන්ගේ දරුව වෙනුවෙන් රුපියලක්වත් වියදම් කරපු නැති මේ අදින්න පුබ්බක දැන් මේ වෙනකොට මේ කවදාවත් දැකලා නැති මිනිස්සෙට රෝද දෙකක් තමන් ගාව තියෙන සම්පත් වලින් හදලා දෙන්න පොරොන්දු වෙනවා. හරි? බලන්න පුතේ මිනිස්සු අත්දැකීම් ලැබෙනකොට වෙනස් වෙන විදිය. මේ අදින්න පුබ්බකගේ චරිතය හරියටම ඒක ධර්මසේන හාමුදුරුවෝ හරියට මේක දක්වලා තියෙනවා. අදින්න පුබ්බකගේ චරිතේ අත්දැකීම් නැති වුණාට පස්සේ මිනිස්සු කරන කියන දේවල් ගැන කිසිම බරපතලක් තේරෙන්නේ නැහැ. හැබැයි අත්දැකීමක් ලැබුණට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කාරණාව තුලින් ලැබෙන ප්‍රතිවිපාක මොන වගේ එකක්ද කියලා. ඒක හොඳටම පෙන්නපු අවස්ථාවක් තමයි මේ සක්සංගල ඉල්ලන අවස්ථාව. හරි? තමන්ගේ දරුව වෙනුවෙන් රුපියලක්වත් වියදම් කරපු නැති කෙනාට තේරෙන්න පටන් ගත්තා දෙයක් අහිමි වුණාට පස්සේ දැනෙන වේදනාව මොන වගේ එකක්ද කියලා. ඒක දැනෙච්ච නිසා තමයි තවත් කෙනෙක්ට නැති වෙච්ච එකේ වේදනාව මෙයාට දැනෙන්න පටන් ගත්තේ. බලන්න මේ භාෂාවේ හැසිරීම මොන විදියට උන්වහන්සේ පාවිච්චි කළාද කියලා. මේ සමහර ගොඩක් තැන්වල පුතේ උපමා රූපක හරියටම ගලපලා තියෙනවා. හරි? හරියටම ගලපලා තියෙනවා. උන්වහන්සේ ගොඩක් තැන්වල උපහාසාත්මක විදියට උපමාවන් ගලපලා තියෙනවා. හරි? ඒ වගේම දෙපස් පූර්ණ භාෂා භාවිතයක්, ධර්මෝපදේශයන්, සදූපදේශයන්, හරිද? සජීවී අයුරින් භාෂාව හසුරුවපු අවස්ථාවන්. හරි? පුද්ගල චරිත නිරූපණය කියන දේවල්, අවස්ථා හා සිද්ධි නිරූපණයන් කියන දේවල් හරියටම ගලපපු කතා නිර්මාණයක්, රචනා නිර්මාණයක්, භාෂා ශෛලියකින් රචනා කරපු නිර්මාණයක් විදියට පුතේ මට්ට කුණ්ඩලී කතාව හඳුන්වන්න පුළුවන්.